බියගම් ප්‍රාදේශ සභාව තුළ වැඩියෙන්ම ගම්වතුරට අවධානය ලක් වෙන තල්ලත්ත බොල්ලෑගල කොට්ටාස වෙනුවෙන් ගම්වතුරට පෙර තත්ත්වයේ නිසා පසු තත්ත්වයේදී කුමන්ද කළ යුත්තේ කියන එක අපි මේ වෙනකොට හඳුනාගෙන අවසන්. ගම්වතුරට පෙර විධිමත්ව ජලය බැහැලා යන්න ඒ අවශ්‍ය ක්‍රමවේදයන්, ඒ වගේම බාධාවට ලක් වෙලා තියෙන ජලය බැස යාමේ පද්ධති, ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය කටයුතු, ඒ වගේම මේක පාලනය කරන්න කුමක්ද කළ යුත්තේ කියන එක අපි මේ වෙනකොට හඳුනාගෙන අවසන්. විශේෂයෙන්ම ගම්වතුරකට පසු තත්ත්වයකදී ආපදා කළමනාකරණ කමිටු ස්ථාපිත කරලා ඒවට අවශ්‍ය පුහුණු ලබා දීලා ඒකට අවශ්‍ය උපකරණ ලබා දීලා ක්ෂණිකව මේ ආපදාවට ලක් වෙච්ච ජනතාවට පහසුකම් සලසන්න අපි අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා. ඒකෙදී විශේෂයෙන්ම ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ මේ ආපදාවට ලක් වෙච්ච ප්‍රදේශවාසීන් පහසුවෙන් හඳුනාගෙන සියලු දෙනාටම පොදුවේ ගැටලුවකින් තොරව ශ්‍රේණික විසඳුම් ලබා දෙන්න අවශ්‍ය කටයුතු අපි මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. අපේ පාලකයෝ මෙච්චර කල් පුරුදු වෙලා ඉන්නේ ගම්වතුර අවස්ථාවකදී ඇවිල්ලා කෑම පැකට් එකක් දීලා මේ ජනතාව රැවටීමකට ලක් කරලා හැම අවස්ථාවෙදිම ඔවුන් බලයට එන එක. ඉතින් අපි එතනින් එහා ඔබට ගිහිල්ලා මේ වගේ ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඔස්සේ මේ ජනතාවට ඒ අවශ්‍ය සහනය ලබා දෙන්න අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔබගේ මන අපේ මාලිමාවට ලබා දෙන්න අපි ඒක ඉටු කරනවා ඔබගේ පහසුව දෙස.